හරි. මෙතනදී මම කතා කරන්න හදන්නේ ෆිසික්ස් වල කොහොමද ෆිසික්ස් පේපර් එකේ කොහොමද ලකුණු පොඩි ගණන් වල ඉඳලා උදාහරණයක් විදිහට ලකුණු 20 ගණන් වල ඉඳලා 75න් උඩට මම හිතන්නම් 80ට කියලා 80ට ගේන්නේ කොහොමද කියන එක තමයි මම මෙතනදී කතා කරන්න හදන්නේ. පළවෙනි දේ තමයි අපි ගාව තියෙන්න ඕනේ ෆිසික්ස් වල හරි තියරි එක. එහෙම නැත්නම් අපි කියනවා සිද්ධාන්ත කියන එක කියනවා. අපි නිව්ටන් නියමය මොකක්ද කියලා දන්නේ නැතුව අපිට නිව්ටන් නියමය ඇප්ලයි කරන්න එහෙම නැත්නම් යොදා ගන්න බෑ. ඒ වගේ තමයි නියවැරදි සිද්ධාන්ත අපි ගාව තියෙන්න ඕනේ. දෙවෙනි එක කියන තමයි අපිට සිද්ධාන්ත යොදා ගන්න පුළුවන්කම තියෙනවා. අපි කියනවා ඇප්ලිකේෂන්ස් එහෙම නැත්නම් යොදා ගැනීම කියලා. මේ දෙන්නම සම්පූර්ණ වුණාට බෑ අපි විභාග ප්‍රශ්න කරලා තියෙන්න ඕනේ. තුනම මේ එකට ගියොත් විතරයි අපිට පේපර් එකේ ලකුණු ටික 20 ඉඳලා ඉවරලා 20 ගණන් වල 18 ඉඳලා ඉවරලා 85ට වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ තුන් දෙනා හරියට තිබ්බොත් විතරයි. මුලින්ම අපි තියරි එක හරියට අවබෝධ කරගන්න ඕනේ. ඒ තියරි එක පාවිච්චි කරලා ඉවර වෙලා ගණන් හදන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියන යොදා ගැනීම කියලා ඉවරලා ඊට පස්සේ විභාග ප්‍රශ්න කරලා බලන්න ඕනේ අපිට ඉගෙනගත්ත තියරි එක යොදාගෙන විභාග ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්ද කියලා. මෙන්න මේ තුන් දෙනා අපි හරියට සම්පූර්ණ කරගත්තොත් එහෙම අපිට ලේසියෙන්ම 75න් ඉහළ අගයකට යන්න පුළුවන් ෆිසික්ස් පේපර් එකකින්.